සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ මෑනොක් ඩිලා YouTube channel එකට. ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එකක් ගන්න යන්නේ. ඉතින් අද වෙනස් විදිහේ වීඩියෝ එක කියන්නේ එහෙම යන්න එකක් තමයි පින්නනේ travel scene එක නෙමෙයි. බාන්ඩ් එකක් හදන එක. හරිද? ඉතින් ඔයාලට පළවෙනිම මතක් වෙන්න ඕනේ මේ මාසේ මොකද්ද කියලා. මාසේ මොකද්ද කියලා මතක් වුණා ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ අනිවාර්යෙන් මොකද්ද හදන්න යන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොදන අනිවාර්යෙන් subscribe කරන්න මුලින්ම කියනවා. ඉතින් subscribe ලා 50ක් ගැහුවා. ඒකට live එකෙන් තමයි මම give එක දෙන්නේ. ඒක live දෙන්න වෙනවා. live එකේ පොඩි පට්ටයක් ඇහලා තියෙනවා. ඒක ටික දවසක් ඉන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ ඉන්න ඕනේ අර guideline එකේ වැඩි දෙන copyright. අන්න ඒක හරියන්න මේ ඉන්න ඕනේ. හරිද? ඒකින්ද මේ අද ඉතින් හෙන මාත සෙට් එකක් සෙට් එයි. මොකක් කාතල් ඇති කියන්න බෑනේ ඉතින් මේ මොකද්ද ඒකට කියන්නේ? කුතුහලයි. හරි ඒ ඕනේ. හරි ඉතින් යාළුවනේ වීඩියෝ එක subscribe කරලා like කරන්න share කරන්න. වැඩි කතා ඕනේ. දැම්ම වීඩියෝ එක කරන්න දෙය කියන්නේ. අපි ඉතින් වීඩියෝ එක හම්බෙමු යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මුලින්ම ඉතින් මේ වාණ්ඩ හදන්න අපිට ඕනේ මෙව්වා. මෙව්ගේ උණ බට. ඒකත් කහ උණ බට. අන්තිම රබර් බෑන්ඩ් ඕනේ නා කම්බිත් ඕනේ නා මෙන්න කම්බි අර බගත් කම්බි රබර් බෑන්ඩ් උත් ඕනේ. හැබැයි රබර් බෑන්ඩ් ඕනේ නැති ළමයිට ටිකක් හයිය වෙන්න මේ රබර් බෑන්ඩ් උත් බදිනවා. ඉතින් අර වෙනද වගේ අපි අර වීඩියෝ දාන්න කියන්නේ ඔය කප්පාගෙන එන්නේ වයි ඒ කප්පාලා රහිනේ වයි ඒවා මොනවද දාන්න කියලා නැත්නම් මොන පාර්ට් 2 කුත් ගෙන්නනවා. ඉතින් තව පාර්ට් 2 එකක් ගෙන්නනවා. මේක දැන් හදද්දී ඕගොල්ලෝ බලන්න ඉතත් එපා වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් මෙතනින් එහාට ස්පීඩ් එක දාලා මම බලන්නේ ඒ කියන්නේ ස්පීඩ් එක බලන්න පුළුවන් මේක හදන එක. ඉතින් යාළුවනේ වැඩි කතා ඕනේ අපි හදන්න යන්න. හරි යාළුවනේ ඉතින් දැන් පටන් ගන්න තමයි යන්නේ. ඉතින් වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න තමයි යන්නේ. මම කලින් කිව්වේ නෑ. වෙසක් කූඩුවක් කියන්නේ නෙළුම් වලක් තමයි මම හදන්න යන්නේ. වැඩි කතා ඕනේ ඉතින් අපි වීඩියෝ එකට යමු. හරි ඉතින් යාළුවනේ අපි ඉතින් මේක හදාගෙන ඉවරයි. එන්න ඉතින් හදුවා. වැඩි හොලවන්න ඕනේ මේ චුට්ටක් ලූස් එකයි දන්න ඒකයි. මට ගියේ මේ වගේ වැඩ වෙලා තිනවා. ඒකින් යාළුවනේ මේක තියමු. දැන් ඉතින් මේක තරුවන්න මේ හදන්නේ නෙළුම් මලක්. ඉතින් නෙළුම් මලක් හදන්න මෙහෙම කෝටු දෙකක් කොහොම දාලි වෙලා අගිසෙන් මේ මෙතන නූලක් බදින්න ඕනේ. ඒක දැන් කෝටු එකක් කපා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ තා පොඩ්ඩක් කියලා ඉදිරි වෙලා අපි කෝටු ටිකක් කපා ගමු. ඊට යාළුවනේ ආයේ කෝටු ටික හයි කරන ටිකක් බලාගත්තා යාළුවන්ට. එන යාළුවනේ අපි කෝටු ටික කපාගෙන ආයෙ හම්බෙමු. හරි යාළුවනේ ඉතින් බඩ කෝටු ටිකක් දැන් කපා ගත්තා. ඉස්සෙල්ලා දවල් තමයි ඉවර කරේ. ඉතින් පොඩි වැඩක් හිටුණා. ඒකින්ද දැන් රැ වුණා. ටිකක් වීඩියෝ
ටිකක් අවුල් ඇති අවුලක් නෑ ගණන් ගන්න එපා ඒක දැන් ඉතින් යාළුවනේ මම අර කපන වීඩියෝ එහෙම මොනවද දැම්මේ නෑ වෙනදා නම් අර උඩ වල කපන් ගහලා හදන ඒවා වැඩි දෙයක් නෑනේ මේ යාළුවන්වත් මේ ඒ ගිහින් මම දැන් ඒ කපන වීඩියෝ ටික දැම්මේ නෑ ඉතින් වැඩි කතාවක් නෑ වීඩියෝ එක දික් වෙනවා අපි එහෙනම් යන් වීඩියෝ එකට හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මේක හදලා ඉවරයි ඔක්කොම ඇදුවා දැන් බලවන්න තමයි තියෙන්නේ දැන් නම් බෑ මේ මහමාරු වල යාළුවන්ට බෑ ගියරේ නම් මම අත විදියට ඇලුවා රූපේ කරුනේ ඉවරයි මේ හෙට ඉස්කෝලේ යන්නත් ඕනේ වැක්සල් නම් හොඳයි ඉස්කෝලේ යන්න ඕනේ නේද රැයි කොහොමද ඉස්කෝලේ ගිහලා හදන්න වෙන්නේ ඒක ෂුවර් හෙට උදේ ඇසි ඒක බලමු කොහොමද ඉස්කෝලේ ගිහලා හදන්නේ අලවන්න තමයි ඉන්නේ ඉතින් අනිවාර්යෙන් එකක් උණු උදන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරමු දාන්න මේක තමයි තියෙන්නේ මට ලයිව් දාන්න පුළුවන් නම් මං හිතුවා හදන්න එක ලයිව් දානවා යාළුවනේ හදන්න එහෙම බෑ ඉතින් වීඩියෝ එකක් තියන ටිකක් ඕනේ නම් හෙට අලවන්න වෙලාවෙදි සෙට් වෙමු හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් පහුවදා මේ වීඩියෝ එක රිකෝඩ් කරන්නේ ඉතින් අලවදි සෙප්ටෙම්බර් දැන් ඉතින් අලවන්න හදන්න ඉස්කෝලේ ගිහිල්ලා උන් ටිකක් කරවලා ගන්න ඉතින් වැඩි කතාව ඕනේ මේක අලවන්න තමයි දැන් තියෙන්නේ ඉතින් ගැම්මට ඇලෙilla තමයි පාන්නේ ඇලවෙන එක තමයි හරි ඉතින් මෙතන යාට ස්පීඩ් එක මම ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක හොඳයි නේ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ආයේ සෙට් වෙන්නේ අලවදි
හරි ඉතින් යාළුවනේ අලෝලා හෙන ගේමක් තියෙන අලෝලා ඉතින් ඉවර වුණා. දැන් ඉතින් මහ රෑ වුණා මහ රෑ නෙවෙයි 8යි ගානක්ද මොකද හරිද? ඉතින් යාළුවනේ 8යි ගානක් ඉතින් මේ අලෝලා ඉවරයි ඔක්කොම. ඉතින් අපේ ආචිත් ප්‍රධාන දායකත්වය දුන්නා. එයා හොඳයි. ඉතින් ඔන්න හදලා ඉවරයි. ළඟට මේක ඇතුලේ හා කුපිරිය තියෙනවා. කොයින්දුවා මේ යාළුවනේ ඔය ඔක්කොම හදලා ඉවරයි. හැදුවා මාර ගේමක් දීලා ඉතින් අවුරුදු ගියා හෙන්නේ මේක තමයි ආරවන්නේ හෙන්නම අමාරු තිබ්බේ. කොහොමද පැය දෙකක වීඩියෝ එක. ඉතින් මේවා කලින් බලන්නත් විනාඩි 5ක විතර වීඩියෝ එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න ඉක්කන්නවා. එහෙනම් ආතල්න්නේ පායනවා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, ෆලෝ කරන්න එපා. ෆලෝ කරන්න නෑ ඒක. Twitter channel එක දිනවා ඒකත් ෆලෝ කරන්න. හරි වැඩි කතා ඕනේ. හෙට උදේ මම සෑලක් දාන්න මේක ටිකක්. මේ තව වීඩියෝ ඉවර නෑ යාළුවනේ. ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. මේ තව අර වයර් කෝඩ් එක ඇදලා ඉවරලා මෙතන හරි සෙටප් කරන්න එකක් තියෙනවා. ඒකත් මම හිතුණොත් දානවා. නැත්නම් ආ ට්‍රේලර් දාලා නිකන් ඉන්නවා. ඔය උගත් දුවට මං හෙට හවස 10 අර හදන එකයි සෙටප් කරන එකයි ඒකේ ට්‍රේලර්. එහෙනම් නිකන් අර දාලා වැඩක් නෑනේ. වැඩි කතා ඕනේ නැහැ යාළුවනේ. ආයෙ හෙට හඳු. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මෙතන මං ඊයේ කිව්වා රෑ මේ සෙටප් කරලා කියන්නම් කියලා ඉවරලා. ඉතින් මේවා සෙටප් කරන ඒවා ගත්තේ නෑ මම. ඉතින් මේව තමයි තියෙන්නේ යාළුවනේ. මේවා පොඩ්ඩක් මේ ජෙලෝනේ පාරක් ගමන්න ඕනේ. අර මේ තියන්නේ උඩ වගේ තියෙන දෙහිල්ලුණා. ඒක නෑ ගන්නත් නෑ. මේ වගේ ඉතින් දැන් යාළුවනේ අර ඉස්සරහ ටික මට ගන්නත් අමුතුම ඇත්තම මේ තියෙන එක එහෙම ගන්න වෙලාවක් නෑ. කියන්නේ අපේ අයියත් හිරපැතුම් කණිව තියාගන්න අමාරු වෙනවා. මේ ඒකයි. දැන් ඉතින් යාළුවනේ මේ වයර් කෝඩ් එක අදින්න තමයි ඉන්නේ. මම අද මේ වයර් කෝඩ් එක හදුවා තනින්. මෙතනින් පස්සේ මෙතන වයර් එක දාලා එක තමයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ. වැඩි කතා ඕනේ නැහැ නේද යාළුවනේ. අපි මේ වයර් කෝඩ් එක දාලා ඉවරලා ටික රෑ වුණාට පස්සේ ට්‍රැලකුත් දාලා. ඔන්න හරිය ඉතින් යාළුවනේ මේ වයර් කෝඩ් එකත් ඇද්දා. එන්න මෙහෙම කණුවක් හිටුවා. කණුවක් හිටෝලි වල තමයි ඇද්දේ. මේ යාළුවනේ මේ මටවත් ඉන්න ඉඩ නැහැ. කොහේ කොහේද? මෙහෙද? ඔව් මේ තියෙන්නේ. යාළුවනේ ඉතින් මම ඒක ඇතුළේ රින්ගා එන්න මෙහෙම තමයි තියෙන්නේ. පේනවද දන්නේ නැහැ. ආව් පේනවනේ. ඔන්න ඉතින් මේ මෙන්න මෙහෙම වයර් එක ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා මෙතන තමයි සෙට් වෙන්නේ. ඒ ලයිට් එක නිකම්ම දාලා බලමුද? ඉනාඩකින් යාළුවනේ ලයිට් එකක් ගේනක. ඉතින් ලයිට් එකක් නෑ බල්බ් එකක් ගෙනල්ලා ඉවරලා ආයෙ හම්බෙමු. අර ගලව ගන්නත් ඕනේ වීඩියෝ එක දීක් වෙනවා. ඒකයි. මම ඉතින් යාළුවනේ මෙතේ වීඩියෝ ස්ටොප් කරලා වෙලාවෙ ගන්නවා. හරි ඉතින් මේ බල්බ් එකක් ගත්තා. දා ගන්න පුළුවන් ඉද දන්නේ නැහැ තනිය තින්. දාන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. යාළුවනේ ඉතින් දාලා වීඩියෝ එක ස්ටාර්ට් කරන්නම්. හරි ඉතින් ඔන්න එකක් දැම්මා. පේනවත් ඇති. දැම්ම කියලා පේනවා ඇති සමහරට එක දැන් ගිහිල්ලා ස්විච් එක දාන්න. ස්විච් එක නෑ මේක. යාළුවනේ තව වැඩක් පෙන්නන්නද? මම ඒකත් හදුවේ. වයර් ඇදලා ඉවරලා මේ මිටියට වැඩ පුළුවන්. කොහේ එළිද යාළුවනේ මේ අවු හැල්ලානේ. පත් වෙනවා. හරි යාළුවනේ ඔන්න එකක් දැම්ම. ඉතින් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න හවස ලස්සන වීඩියෝ සෙට් එක එන යාළුවනේ. ආයි හවස ලස්සන වීඩියෝ ටිකකින් සෙට් වෙමු. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක්
සිතට දැනේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ